හෙලෝ ෆ්‍රෙන්න්ස් පොඩි කුයික් රීව එකක් කරන්න හිතුන මෙන්න මේ අයිස්ක්‍රීම් එක ගැන හරි මං මුලිම කප් එක වටේ චුටක් පෙන්න්නම් හරිම ලසන කල එකකින් ප්‍රින්ට් එක තියෙනවා මෙන්න මේ විදිහට අපිට පුළුවන් මෙතන ඉන්ග්‍රීඩියන්ස් බලාගන්න පුළුවන් ඊනමතර පොඩි අපේ කතාව කියලා පොඩි කතාවක් තියෙනවා එහෙමකුත් තියෙනවා ලසන්ට මේ ඩිසයින් එකක් කරලා තියෙනවා මේක මං කීසෙන් ගත්තේ 790 කියලා තිබ්බට 600 ගානකට ගත්තේ ඔෆර් එකක් දාලා තිබ්බාද මේක ඇත්තටම මං හිතුවේ මේ අර අපේ මැංගෝ ෆ්ලේවර් අම්බ ෆ්ලේවර් එක වගේ මේකේ කියන්නේ ෆැෂන් ෆෘට් ෆ්ලේවර් ෆුල් ෆ්ලේවර්ඩ් අයිස්ක්‍රීම් එකක් තියෙයි කියලා ඇත්තටම එහෙම එකක් නෙමෙයි තිබුණේ. දැන් මම මේකේ භාගයක් කාලා ඉවරයි. මෙන්න මේ වගේ තමයි අපිට ඇතුළ බලා ගන්න පුළුවන්. දැන් අයිස්ක්‍රීම් එක උඩ දිය වෙලා මේකේ ෆුල් ෆ්ලේවර් එකක් නැහැ. මේක ඇත්තටම මෙන්න මේ වගේ අයිස්ක්‍රීම් එක චුට්ටක් ටිකක් කොළ පාට වගේ හුරු මේ වගේ පොඩි ෆැෂන් ෆෘට් කෑලි තමයි තියෙන්නේ. මම පෙන්නන්නම් හරියටම තැනින් තැන නිකන් ෆ්‍රෙෂන් ෆුඩ් සෝස් එකක් වගේ තියෙනවා මෙන්න මේ වගේ කෑලි තමයි තියෙන්නේ මෙන්න මේ වගේ පේනවා වගේ කෑලි තමයි තියෙන්නේ ඒකේ ෆ්‍රෙෂන් ෆුඩ් ඇටක් තියෙනවා ඇත්තටම කිව්වොත් මේකේ ටේස්ට් එක ඇවිල්ලා ඔයාලා කාලා ඇති ඉස්සර මේ දැන්ට එනවද කියලා මම දැන් හරියටම දන්නේ නැහැ මේ අර පේර ටොපියක් ආවේ කොළ පාට කොලේ කොතලා රවුම් බෝලයක් වගේ අන්නේ ඒ වගේ හරියටම අන්නේ රස තමයි තියෙන අයිස්ක්‍රීම් එකේ ෆ්‍රෙෂන් ෆුඩ් එකෙන් නිකන් 아무තු ෆ්‍රෙෂන් ෆුඩ් වගේ රහක් එනවා ෆ්‍රෙෂන් ෆුඩ් ඇට නම් ෆ්‍රෙෂන් ෆුඩ් ඇට තමයි ඉතින් මේකේ ටේස්ට් එක එච්චරම රහක් නෑ ලොකුවට මම බලාපොරොත්තු වෙන ටේස්ට් එක තිබ්බේ නැහැ මමත් ඔයාලට නිකන් ගන්න කලින් අයිඩියා එකක් ගන්න තමයි මේක දැන් මෙතන ෆ්‍රෙෂන් ෆුඩ් කියලා මේකේ දාලා තියෙනට වඩා හොඳයි පැත්තකින් පොඩි peer ගෙඩියකුත් දැම්මම ඒ වගේ රහක් එනවා